හෙලෝ ඔයාලට කොහොමද මං හිතනවා අපේ යාලුවෝ හැම කෙනෙක්ම හොඳින් ඉන්නවා ඇති කියලා. අද වීඩියෝ එකටත් ඔයාලව ගොඩාක් ආදරයෙන් එකතු කර ගන්නවා. හොඳට ඉර පායපු හරි ලස්සන දවසක් තමයි අද. අපි තුන්දෙනා ආවා හරි ලස්සන පාක් එකක් බලන්න. ඉතින් මේ ගමනට අපේ තව යාළුවෝ දෙන්නෙකුත් එකතු වුණා. දැන් අපි මේ පාක් එකට ඇවිල්ලා ඉන්නේ. මේක ගොඩාක්ම ලස්සන, නිස්කලංක, කොළපාට පරිසරයකින් පිරුණු පුංචි හරිම ලස්සන පාක් එකක්. එනකං මග බලාගෙනම හිටපු කාලයක් තමයි මේ ගිම්හාන කාලය කියන්නේ. නිකම්ම ගෙදරට වෙලා හිටියොත් දන්නෙම නැතිව මේ සමයක ගෙවිලා යන්න පුළුවන්. ඒක නිසා නිවාඩු තියෙන හැම දවසකම අපි මේ විදිහට ටිකක් එළියට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ පාක් එකේ ගෙයක් තිබුණා බලන්න. මේ ගෙදර ස්වභාව ධර්මයත් එක්කම බැඳුණු ගෙයක් විදිහට තමයි දකින්න ලැබුණේ. සාමාන්‍ය යුරෝපීය ආකෘතියට නිමවුණු ගෙයක් විදිහට තමයි අපිට දකින්න ලැබුණේ. මේ වෙනකොට නම් දකින්න ලැබෙන්නේ මේ ගෙදර නටබුන් විදිහට තමයි. මේ පාක් එක බලන්න විශාල වශයෙන් සංචාරකයින් එන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. බටහිර ආකෘතියට නිර්මාණය වුණු ගේක හැඩරුව තමයි මේ ගෙදර අපිට දකින්න ලැබුණේ. සීත කාලයට අවශ්‍ය දේවලුත් මේ ගෙදර නිර්මාණය වෙලා තිබුණා. මේ වෙනකොට හැම දේකම නටබුන් තමයි ඉතිරි වෙලා තිබුණේ. සංචාරකීන් එන නිසාම තමයි ඉංග්‍රීසි භාෂාවෙනුයි රොමේනියන් භාෂාවෙනුයි දෙකෙන්ම විස්තර සඳහන් කරලා තිබුණේ. ඉතින් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන මේ බ්ලොග් එකට එකතු කරා ඔයාලටත් බලන්න. මේ ගෙදරත් මූලික කරගෙන නිර්මාණය වෙලා තිබුණු මේ පාක් එක පුදුම තරම් නිස්කලංකයි. මේ ගෙදර වහල මුළු මුනින්ම තනකොළවලින් වැහිලයි තිබුණේ. මේ දවස්වල ගොඩක් රස්න නිසා මේ පාක් එකට වෙලා ගොඩක් වෙලාවක් අපි හිටියා. රස්න ගතිය ටිකක්වත් දැනුනේ නැහැ. ඉතින් මෙතනින් අරගන්න බීම ජාති තිබුණා. අපි එතනින් මී පැණි දාපු ලෙමන් ඩ්‍රින්ක් එකක් තමයි අරගත්තේ. හඳුනාගන්නට ජීවිතයම සරලයි නම්මා නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ ඉපිරෙයි සිත පාක් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ මම ටික වෙලාවක් ඉඳලා රෑට කෑම හදන්න පටන් ගත්තා. ඉතින් මම අද හදන්න හැදුවේ ලංකාවේ ඉඳලා අපිට යාළුවෙක් ගෙනල්ලා දුන්න ඉඳිආප්ප පිටි වලින් ඉඳිආප්ප. මුලින්ම මම
ඉන්දියාප්ප කන්න සැමන් කිරි හොදි එකක් හදාගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඉඳලා හිටලා තමයි අපිට ලංකාවෙන් මේ වගේ කෑම එකක් හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩාක් ආසාවෙන් තමයි අද ඉන්දියාප්ප අපි හදන්න පටන් අරගත්තේ. ඊළඟට මම පොල් සම්බෝල එකක් හදන්න පටන් අර ගත්තා. ඉතින් මෙහිදී අපිට ෆ්‍රෙෂ් පොල් හොයාගන්න නැහැ. ඒක නිසා ඩෙසිකේටඩ් කොකොනට් වලින් තමයි අපි පොල් සම්බෝල හදාගන්නේ. ඉතින් අපිට නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නැහැනේ. තියෙන දේවල් වලින් රස කෑම එකක් හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ වෙනකොට මම සැමන් කිරි හොදි එකයි පොල් සම්බෝලයි දෙකම ලෑස්ති කරගෙන ඉවරයි. අන්තිමට තමයි මම ඉන්දියාප්ප හදන්න පටන් අර ගත්තේ. මොකද ඒකට ටිකක් වෙලාව යන නිසා ඒක මම අන්තිමට හදන්න තියාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි අපේ හවස් වරුව ගත කළේ. ඉතින් මම මේ කෑම ටික හදාගෙන ඉවර වෙලා අපේ යාළුවටත් කෑම එකක් ගිහින් දෙන්න ලෑස්ති කර ගත්තා. ඉතින් මං හිතනවා අද දවසේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඊළඟ සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.